ඔට්ටුව පැරදිලත් සනත් දිනපු සිද්ධතුයි සනතුයි දාපු ඔට්ටුව මෙන්න. අයිබෝවන් මිටිකට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්න. ටිකට් පිටියේ ජයග්‍රහණයන් වගේම පරාජයන් පිටිපස්සේ තියෙන කතා ගැන කතා කරන්න, ඔබ දැනුවත් කරන්න, ක්‍රිකට් පිටියේ තියෙන රස කතා ගැන ඔබ දැනුවත් කරන්න, ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔන්න මම අද ඉඳලා අලුත් ෆීචර් එකක් අරන් එනවා. ඉතින් ඒකේ පළමු ෆීචර් එක තමයි කතාව තමයි මේ. ඉතින් මේ වගේ ක්‍රිකට් පිටියේ රසවත් ඔබ නොදන්න කතාවක් ගැන දැනගන්න මිටිකට් YouTube නාලිකාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද මුලින්ම කතා කරන්න යන්නේ 1996 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තිබුණ ලෝක කුසලාන් තරඟාවලියේ ක්වාටර් ෆයිනල් තරඟය ගැන. ඉතින් ඒ නිසා මම මුලින්ම ඒ තරඟය ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. ක්වාටර් ෆයිනල් එකේ ටොස් එක දිනුවේ එංගලන්තය. ඉතින් එංගලන්තය මුලින්ම පන්දුවට පහර දුන්නා. ඉතින් එංගලන්තය පන්දු වර 50 අවසානයේ කඩු 8කට ලකුණු 235ක් රැස් කළා. එංගලන්තය වෙනුවෙන් ෆිල් තමයි වැඩිම ලකුණු රැස් කළේ. ෆිල් ලකුණු 67ක් රැස් කළා. ඒ වගේම ඩර්මට් ලකුණු 35යි, ඩැරන් ගෆ් ලකුණු 26යි, රොබින් ස්මිත් ලකුණු 25යි. ඉතින් ලංකාව වෙනුවෙන් අපි දන්නවා අපේ උනන්දුවා ධර්මසේන පන්දු වාර 10කදී ලකුණු 30කට කඩලු 2යි, මුත්තය මුල්දෙන පන්දු වාර 10දී ලකුණු 37කට කඩලු 2යි, සනත් ජයසූරිය පන්දු වාර 9කදී ලකුණු 46කට කඩලු 2යි. ඉතින් ලකුණු 236ක් තමයි ලංකාවේ ඉලක්කය වුණේ. ඉතින් පන්දු වාර 40යි, පන්දු 4ක් අවසානයේ කඩලු 5කට ලකුණු 236ක් රැස් කරගත්තා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩලු 4ක ජයක් හිමි වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සනත් පන්දු 44කදී ලකුණු 82ක් රැස් කළා. සනත්ගේ ඉනිමට 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 13ක් ඇතුළත්. තව විශේෂ දෙයක් වුණා ඒ තරඟයේදී. ඒ වෙනකොට එක් දින පිටියේ පැවති වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සනත් සම කළා. සනත් එදා ලකුණු 50 ගැව්වේ පන්දු 30කදී. අධිවේගී ඉනිමක් වගේම පන්දුවෙන් කඩලු 2ක් දවාගත්ත සනත් තමයි තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ ඒ තරඟයේදී. මැච් එකේ විස්තරය ඔහොම ඔළුවේ තියාගන්න. ඉතින් ෆස්ට් රවුන්ඩ් එක ඉවර කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ක්වාටර් ෆයිනල් එක ගහන්න පාකිස්තානයට යන්න ඕනේ. පාකිස්තානයේ ෆයිසලාබාද් වල තමයි ක්වාටර් ෆයිනල් එක තිබ්බේ. ওই මැච් එක ගහන්න යන ෆ්ලයිට් එකේ සනත් ජයසූරිය සහ එවකට තීරණ කමිටුවේ සභාපති හැටියට හිටපු සිද්ධාර්ථ එත්තමුනි එක ළඟ ආසන වල තමයි වාඩිලා යන්නේ. යන අතරතුර සනත් සිද්ධාර්ථ එත්තමුනිගෙන් අහනවා අයියේ මේ මැච් එක අපි දිනුවොත් අපිට කීයක් විතර ලැබෙයිද කියලා. මට ගේ ඉවරට ඉවර කරගන්න 1,75,000ක් වගේ තීතර තිබුණාම ඇති. සනත් එහෙම අහන්නේ සනත් ඒ වෙනකොට හදමින් හිටපු ගෙදර වැඩ ටික ඉවර කරගන්න සනට අවශ්‍ය වෙලා තියෙනවා යම් මුදලක්. ඉතින් ඒ ගැන දැනගන්න ඕන නිසා තමයි සනත්ගෙන් අහන්නේ සිද්ධාර්ථ අයියා අපි මේ ක්වාටර් ෆයිනල් එක දිනුවොත් අපිට කීයක් විතර ලැබෙයිද කියලා. ඉතින් අපි දන්නවා 1996 කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරම් ගෙවීමක් කරපු කාලයක් නෙමෙයි. වෘත්තීය මට්ටමට දියුණු වෙලා තිබුණු කාලයක් නෙමෙයි. ඉතින් ක්‍රීඩකයන් අමතර මුදලක් හොයාගන්න ඔවුන් අමතර රැකියාවක් කළා. ඉතින් රැකියාව කරලා ඉවරලා තමයි ක්‍රිකට් ක්‍රීඩකයන් හවසල ප්‍රැක්ටිස් කරලා ක්‍රිකට් ගැහුවේ. ඉතින් එහෙම කාලයක් තිබිලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අද මේ තත්ත්වයට තියෙන්නේ. ඉතින් ඒ කාලෙදි ඉතින් එහෙම තිබුණු කාලෙක තමයි සනත් අර වගේ දෙයක්කින් අහන්නේ ක්වාටර් ෆයිනල් එක දිනුවොත් 1996 දී කීයක් ලැබෙනවද කියලා කණ්ඩායමට. තෙරුකමට සභාපතිවරයා කියනවා සනත්ට මැච් එක දිනුවොත් උඹට එක ගයක් නෙමෙයි ගෙවල් දෙකක් වුණත් ගන්න පුළුවන් මුදලක් ලැබෙනවා කියලා. ඊට පස්සේ සනත් බලපෑම් හිටපු මැගසින් එක බලන්න ආයෙ පටන් ගන්නවා. සනත් බලාගෙන ඉන්නේ ඒ ඩියුටි ෆ්‍රී මැගසින් එකේ තිබුණු දැන්වීමක් දිහා. ඒක රොලෙක්ස් දැන්වීමක්. ඉතින් සනත් ඒ දැන්වීම දිහා ඉතා ඕනකමෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් සිද්ධාර්ථ එත්තමුනි සනත් ජයසූරියට කියනවා උඹ මැච් එකේ ඕවර්ස් 15 ගැව්වොත් ඒ සංගරාවේ තියෙන රොලෙක්ස් වොච් එක මම උඹට අරන් දෙනවා කියලා. ඒක තමයි සනත් සහ සිද්ධාර්ථ අතර ඒ අතරතුර ඇති වුණ ඔට්ටුව. එහෙම නැත්නම් සිද්ධාර්ථ එත්තමුනි සනත් ජයසූරියට ක්වාටර් ෆයිනල් එකේදී දීපු අභියෝගය. ඒ කාලේ සනත් ක්‍රීඩා කරපු විදියට සනත්ගේ ප්‍රහාරාත්මක ප්‍රතිකරණය ගැන හොඳින්ම දන්න සිද්ධාර්ථ එත්තමුනි දන්නවා සනත් ජයසූරිය පන්දු වාර 15ක් කඩුලේ ඉන්නවා කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායමට ආය නැගිටින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ තරඟය දිනන්න ලොකු අවස්ථාවක් අපිට තියෙනවා. ඉතින් සනත් ප්‍රතිවාදී පිටිකරුවන් ප්‍රතිවාදී පන්දු යවන සුනියුසුනු කරනවා කියලා විනාශ කරලම දානවා කියලා ඒ වගේ ඔට්ටුවක් සනත්ට දෙන්නේ. ඔයා මේක කරොත් මගෙන් මේක දෙනවා කියලා. මම හිතනකොට තාම තරඟේ මතක ඇති කියලා මම මේ පටන් ගන්න කලින් ඒ තරඟේ විස්තර කිව්වා. ඉතින් සනත් පන්දු 44කදී ලකුණු 82ක් රැස් කළා. දන්නවා සනත් ගහපු 6කකට ඉස්ලාමාබාද් ක්‍රීඩාංගණයේ තිබු සැටලයිට් ඇන්ටනාවක් පවා කුඩු වෙලා ගියා. ඉතින් සනත් 6 පහරවල් 3ක් එල්ල කරා. දැවැන්ත 6 පහරවල් 3ක්. ඉතින් අවාසනාවකට සනත් ඒ සියල්ල කරේ පන්දු වාර 13ක් ඇතුළත. නමුත් සනත් සහ සිද්ධාර්ථ අතර ඇති වුණ ඔට්ටුව තමයි සනත් කඩුලේ පන්දු වාර 15ක් කඩුලේ රැඳී ඉන්න කියන එක විතරයි සිද්ධාර්ථ කිව්වේ. නමුත් ඒ ඔට්ටුවේ හැටියට
සනත් ඔට්ටුව පරාදයි සිදත් ඔට්ටුව දිනු. ලකුණු 82ක් ගහලා අවුට් වෙලා ආපු සනත් ඩ්‍රෙසින් රූම් එකේ ඉන්නේ අප්සෙට් එකේ කියලා සිදත් දැක්කා. සිදත් දැකපු ගමන් සනත් ඇහුවා අයියේ මම ලකුණු 82ක් ගෙහුවා නේද කියලා. සිදත් එත්තමුණිගේ පිළිතුර උනේ ඔට්ටුව උනේ පන්දු අර 15ක් අඩුල ඇදින්න ඕනේ කියන එක. නමුත් ඔට්ටුවේ හැටියට ඔයා ඔට්ටුව පරාදයි. ඇත්තටම මොකද්ද වෙන්නේ නැත්තේ? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? සනත් ඔරලෝසුවක් ලැබුණාද? ආවෙන් හිටපු රොලෙක්ස් ඔරලෝසුව දුන්නාද නැද්ද කියලා මොකද හිතන්නේ? තප්පර කීපයක් දෙනවා. එලා බලන්නකෝ. ඔයා හිතුවා හරි. ඒ මහත්මා ගතේ තියෙන සිදත් එත්තමුණි සනට්ට රොලෙක්ස් ඔරලෝසුවක් තෑගි කළා. ඊළඟෙන් පස්සේ සිදත් එත්තමුණි කියපු විදිහටම රොලෙක්ස් ඔරලෝසුව සිදත් සනට්ට තෑගි කළා. එහෙම තමයි ඉස්සර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වගේම ක්‍රිකට් පරිපාලකයින් පොරොන්දුවක් වුණොත් ඒ පොරොන්දුව ඒ විදිහටම ඉස්ත කරා විශේෂයෙන් සිදත් එත්තමුණි වැනි මහත්වරු. අද කතාව ඉතින් ඔක තමයි. මම ආයෙත් ලබන බදාදත් මේ වගේ ක්‍රිකට් පිටියේ රස කතාවක් අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මිඩ්ඩිකට් YouTube නාලිකාව subscribe කරලා මාත් එක්ක ඒකට එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න notification on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඕලන්ට බලන්න පුළුවන්. ඒ වගේම මගේ කතාව සහ ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරන්න මොනවද ඔයගොල්ලෝ දන්න කතා ගැන කමෙන්ට් කරන්න. අපි ඒ ගැන කතා කරමු. මම ගිහිල්ලා එන්න. ලබන සතියේ බදාදත් මේ වගේ කතාවකින් හම්බෙමු. මම හෙටත් වීඩියෝ එකක් අරන් එනවා. ඒකත් බලන්න. එහෙනම් ගිහිල්ලා එන්න.